මේ මෑතක සිට මම මේ ආර්යයන් වහන්සේලා දේශනා කරන ධර්ම දේශනා මම හිතන්නේ ඉංග්‍රීසි භාෂාවට AI මාර්ගයෙන් YouTube හරහා පොඩ්කාස්ට් එකේද කරන පොඩ්කාස්ට් කීපයක් තියෙනවා. ඒවැ ඉතාම වටිනා දේශනා අඩංගු වෙනවා. ඒවා ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙනවාට අමතරව අපිට සිංහල භාෂාවට හරව ගන්න පුළුවන් නම් වඩාත් හොඳයි කියලා හිතුණ නිසාම මම තීරණය කළා ඒවයේ අඩුපාඩුවක් නැතිව ඒ කියන විදිහටම ඒවා නැවත සිංහලට පරිවර්තනය කරන්න ක්‍රමයක් හොයාගන්න. ඇත්තටම මේ AI තාක්ෂණය භාවිතා කරලා ඒ YouTube නාලිකාවල ට්‍රාන්ස්ක්‍රිප්ට්ස් හොයාගෙන ඒවා සිංහලට පරිවර්තනය කරලා නැවත ඔබ වෙත ප්‍රචාරය කරන්න ක්‍රමවේදයක් මේ ආරම්භ කරන්න යන්නේ. ඇත්තටම මේ අදහස යම්කිසි කෙනෙක්ට තියෙනවා නම් අදහසක් මේ බුද්ධ දර්ශනයෙන් Tamanට විමුක්තිය සාක්ෂාත් කරගන්න ඒ කෙනෙක්ට ප්‍රයෝජනයක් වෙයි කියලා හිතලමයි මේක කරන්නේ. ඉතින් එහෙම කෙනෙක්ට විතරක් මේ අහන දේවල් සුදුසුයි කියලා හිතෙනවා නම් එහෙම කෙනෙක් තවත් දන්නවා නම් ඒ අතරේ මේවා ප්‍රචාරය කරවන්න කියන එකත් ඉල්ලා සිටිනවා. මොකක් ප්‍රසිද්ධියක් සඳහාම නෙවෙයි, එවැනි කෙනෙක්ට මේකින් ලද හැකි දේ බොහෝ වෙන නිසා. දැන් මේ පළමු කොටසින් අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ මොහොත කියන එක. මේ භාවනා කරන්න යන ඕන කෙනෙක්ට කියන බොහෝ දෙනෙක් දන්න මේ මොහොතේ අවදිවිය. මේ මොහොතේ අවදි වීම, එහෙම නැත්නම් මේ මොහොතට අවදි වෙන්න කියන දේ මේ භාවනාවකදී කරගන්න පුළුවන්ද, කරගති හැකි විදිහ පහසුවෙන්ම අපිට නොවෙන්නේ ඇයි කියන භාවනාමය ගුණයන් සාකච්ඡා කරන්න. මේකේ මාතෘකාව ඇත්තටම ඉංග්‍රීසි භාෂාවෙන් පැවතෙන දේ දිගටම මම දැන් කියාගෙන යනවා මෙතන සිට. ඇත්තෙන්ම සිඳුවිමින් පවතින දේ දැකීම. සමත භාවනාවෙන් සිත යම් දියුණු මට්ටමක් කරගත් කෙනෙක්ට ඇත්තටම විපස්සනා භාවනාව ලෙස මේ මොහොත පිළිබඳ සැබෑම සත්‍ය විදර්ශනා කළ යුතු පිළිවෙත සාකච්ඡා කරමු. මේ මන්ද සැබෑ විපස්සනාව කුමක්ද යන්න අද දවසේ සැඟවුණු කාරණයක් වී ඇති නිසාය. ඔබ මේ ප්‍රසන්ට් මූමන්ට් නැත්නම් වර්තමාන මොහොතේ සිටින්න, ජීවත් වෙන්න කියන වචන දසදහස් වාරයක් අසා ඇති. මේ මෙතන, මේ දැන්, මේ මොහොතේ රැඳී සිටින්න කියන උපදේශ අනේක වාරයක් අසා ඇති. ඒ වෙනුවෙන් උත්සාහ කරන්නත් ඇති. ඒ ඊටම සරල දෙයක් කියලායි හිතෙන්නේ. ඒ උපදේශ අනුව ඔබට කොහේවත් යාමට අවශ්‍ය නැහැ. කිසිවක් අත්පත් කර ගැනීමට අවශ්‍ය නැහැ. මේ මෙතන සංසුන්ව ඉන්නවා. දැන් මේ මොහොතේ සිදුවීමෙන් පවතින දේ පිළිබඳව අවධානයෙන් ඉන්නවා. ඒ නිසාම ඔබ උත්සාහ කරනවා එහෙමම ඉන්න. ඔබ වාඩි වී ඇස්වසා ඔබේ හුස්ම කෙරෙහි අවධානය යොමු කරනවා. භාවනා කරනවා. ඒ අතර ඔබ ඔබටම කියාවි මම මේ මොහොතේ මෙතන ඉන්නවා. සම්පූර්ණයෙන්ම මෙතන. මොහොතක් දෙකක් සමහර විට ටික වෙලාවක් මේ විදිහට සංසුන්ව ඉන්න පුළුවන් වෙයි. මෙන්න හිටිකමන් සිතුවිල්ලක් මතුවෙනවා. ඊළඟට තවත් එකක්. ඒකම ඔබේ මනසේ වෙනත් දෙයක් සැලසුම් කරන්න බලනවා. යමක් මතක් වෙනවා. ඒක විනිශ්චය කරන්න පටන් ගන්නවා. භාවනාව අසාර්ථක වෙන්න නොදී ඔබ එය ඉවතට තල්ලු කිරීමට උත්සාහ කරනවා. ආයෙමත් මොහොතක් දෙකක් සංසුන් භාවනාවේ ඉන්නවා. නමුත් නැවත කැඩෙනවා. අර විවිධ සිතිවිලි එනවා. දැන් ඔබ තවත් දැඩි ලෙස භාවනාව වෙතම අවධානය යොමු කිරීමට අධික උත්සාහයක යෙදෙනවා. නමුත් මනසේ ഘോഷාව තවත් අර පැත්තටම අදිනවා. ඔබ නිශ්චලතාවයේ රඳවා ගැනීමට උත්සාහ කරනවා. නමුත් දිගටම රඳවා ගැනීමට ස්ථිර නිශ්චලතාවයක ඉන්න බැරි වෙනවා. සමහර විට තරමක් දුරට හරියාවි. නමුත් කොයි මොහොතේ හෝ කැඩෙනවා.
මේක ඕනෑම භාවනාවක සිත තැන්පත් කරවීමට උත්සාහ කරන කෙනෙක් අත්විඳින තත්වයක්. සමහර විට ඔබට දී ඇති උපදෙස් අනුව මේ ඔබ කරන්නේ විපස්සනා භාවනාවයි කියා හිතනවා ඇති. එවිට ඔබ හිතන්නට පටන් ගන්නවා. මේ මොහොත තුල පමණක් සිත පිහිටුවාගෙන ඉන්නක මෙච්චර ලේසි වැඩක් වුණාට මෙච්චරම ඇයි මට අපහසු වන්නේ? මේ භාවනාව මගේ වැරදීද? මිනිසෙකුට කළ හැකි සරලම දෙය මෙතන මම සිටීම. පමණක් සිටීම නම් ඇයි මේක මෙච්චර අමාරු වෙන්නේ? බුද්ධ දර්ශන ආධ්‍යාත්මික භාවනා සම්ප්‍රදායන් ගොඩනැගී ඇත්තේ මේ එකම උපදෙස මත. නමුත් ඇයි මට ඒක කරන්න දිගටම බැරි? වර්තමාන මොහොතේ පමණක් සිටීම කියන සිහි පිටුවා වාසය පිළිබඳ අවුරුදු දහස් ගණනක් ගත වී තිබුණත් කියා තිබුණත් ඇත්තෙන්ම එය කළ හැක්කේ ඉතා සුළු පිරිසකට පමණක් වෙන්නේ ඇයි? සමහර විට එයට හේතුව ඔබට ලැබෙන වර්තමානයේ සිටින්න කියන උපදෙස නිසි පරිදි විස්තර නොවීමම විය නොහැකියි. අන්න ඒ ගැන හිතමු. ඔබට සිටිය යුතු විදි හා නිහඬ ස්ථාන පෙන්වන උපදෙස් ලබා දී තිබෙනවා. නමුත් එසේ සිටින විට කළ යුත්තේ කුමක්දයි වඩාත් විස්තරාත්මකව කියලා නෑ නේද? මේ මොහොතට සාවධානව පැමිණීමට බොහෝ දෙනෙකුට හැකි. නමුත් ඒ මොහොතේ ඇත්ත වශයෙන්ම විපස්සනා කළ යුතු සිත තුළ ඇත්තටම වෙන දේ දැකීමට උපදෙස් නොලැබීම අතර ඇති පරතරය තුලයි බොහෝ දෙනා සිර වෙන්නේ. ඒ පරතරය නොදැක දිගටම සිහි පිහිටුවා සිටීමට උත්සාහ කරමින් තව තවත් අපහසුතාවයන් හදාගන්න වෙලා තියෙනවා. එසේනම් මේ නිශ්චිත මොහොතේ වර්තමානයේ සිටීම සැබවින්ම අදහස් කරන්නේ කුමක්ද කියා සොයා බලන්න වටිනවා නේද? මනස මෙතරම් කාලයක් නිශ්චලව නොසිටින හේතුව එවිට ඔබට අහුවෙනවා ඇති. භාවනා කරන එක් තැනක නෙවෙයි මේ ජීවිතයේ ගත වෙන හැම මොහොතකම සිහි පිහිටුවා වාසය කළ හැකි විදිහට ඒක ප්‍රගුණ කළ හැකි. ඔබේ මනස තුල සැබවින්ම මේ ඕනෑම මොහොතක සිදුවන දේ දැකීමට උත්සාහයෙන් ඉගෙන ගත්තොත්, පුහුණු කළොත් මොකක්ද මට වෙන සුගතිය කියලත් සොයා බැලීම වටිනවා. අපි ඒක බලමු මුලින්ම. දැන් මේ ප්‍රසිද්ධ උපදේශ විදිහට වර්තමානය ගැන අප කතා කරන ආකාරයේ යම් ගැටලුවක් තියෙනවා. යමක වර්තමාන මොහොතේ සිටින්න කියන විට බොහෝ දෙනා ඒ ළඟා විය යුතු ස්ථානයක් ලෙස තේරුම් ගන්නවා. උදාහරණයක් ලෙස වර්තමානයේ යනු මගේ කාමරය නම් මා එහි දොර පිටතට සිට ඇතුළට යාමට උත්සාහ කරනවා වගේ වැඩක්. අප සිතන්නේම මේ විපස්සනා භාවනාව තුළ අපට යම් තත්වයකට නැත්නම් ස්ථාවර නිශ්චලත්වයකට ළඟාවීමක් විය යුතු බවක්. එනිසාම මතු කරන ගැටලුව වන්නේ අප නැවත නැවතත් ඒ හිතාගත් නිශ්චලත්වයෙන් ඉවත් වන බව දැනෙන වාරයක් පාසා අප දුකට කනස්සල්ලටම පත්වීමයි. නමුත් ඇත්තටම ඇත්ත ඔබ දැනටමත් මේ මොහොතේ ඉඳීම දිගටම කරලා තියෙනවා. කරමින් ඉන්නවා. මේ දැනුත් කරනවා. භාවනා කළත් නොකළත් ඒ සත්‍ය එසේම වෙනවා. ඔබ දැනටත් මේ මොහොත තුලමයි ඉන්නේ. ඔබේ ශරීරය මෙතනයි. ඔබේ හුස්ම ගැනීමේ මොහොත සිදුවමින් පවතිනවා. වර්තමානයේ ඔබට අහිමි නෑ. එසේනම් ඔබ එහි නොමැතිවාක් මෙන් දැනෙන්නේ භාවනාව ගැන දුක කනස්සල්ල හදන්නේ ඇයි? සමහර විට ගැටලුව ඇත්තේ අප ප්‍රශ්නය ඉදිරිපත් කරන ආකාරය තුල විය හැකිය. මීට වසර 2500කටත් පෙර අසතුවා සූත්‍රයේදී බුදුන් වහන්සේ මේ මනස පිළිබඳ අදටත් අමුතු ලෙස ඇසෙන නිරීක්ෂණයක් කළහ. එය අදටත් අපූර්ව නමුදු එය වෙනස් විදියටයි බොහෝ විට ඇසෙන්නේ. උන්වහන්සේ පැවසුවේ ඔබගේ ශරීරය අවුරුදු 10ක් එහෙම නැත්නම් 20ක් සමහර විට 100ක් පවා පැවතිය හැකි බවයි. නමුත් මනස එවැනි පවතින දෙයක් නොවේ. අප මේ මනස ලෙස හඳුන්වන දෙය පාලි ග්‍රන්ථවල චිත්ත නැත්නම් මනෝවිඤ්ඤාණ ලෙසයි හැඳින්වෙන්නේ.
ඒ දවස පුරාම රාත්‍රිය පුරාත් එක මොහොතක මතුවී තවත් මොහොතක නැති වෙමින් අඛණ්ඩව වෙනස් වෙන ක්‍රියාවලියක් ඒක. අර අපේ ඝන ශරීරයක් තියෙනවා කියන එක වගේ එක් මොහොතකවත් පැවැත්මක් නැහැ ඒකේ. එකම විදිහේ පැවැත්මක් නැහැ එතන. මේ වෙනස සෙමින් අවුරුදු ගණනක් හෝ මාස ගණනක් තුල නොව නිරන්තරයෙන්ම සිදු වෙනවා. මේ Tamanටම අත්විඳින්න හැකි සැබෑම වර්තමාන තත්වයක්. හැබැයි ඕක තමයි ඇත්තටම මතු කරගත්තු සැබෑම ස්වභාවික ධර්මතාවය. එතන තමයි ආරම්භය වෙන්නේ. එක් මොහොතක මතුවෙන සිටිවිලි එය මතු වූ සැනින්ම අතුරුදහන් වෙනවා. ඒ වෙනුවට තවත් එකක් මතුවෙනවා. එයත් නැතුව යනවා. ඕක තමයි නැවත නැවත වෙන්නේ. මේක 100%ක් මේ දැනුත් වෙනවා. නමුත් අපට හොඳ උත්සාහයක් තියෙනවා නම් විතරයි මේක වෙන විදිහ අහු කරගන්න පුළුවන් වෙන්නේ. බුදුන් වහන්සේ මේ හැදෙන ඉවරෙන සිටිවිලි මොහොත අර වනයේක අතු අතරින් පනිමින් යන වඳුරෙකුට උපමා කළා. වඳුරා එක් අත්තක් අල්ලගෙන ඒ අත්හැර ඊළඟ අත්ත අල්ලා ගන්නවා. කුමන අත්ත අල්ලා ගත යුතුද සිටීමටවත් උනවතින්නේ නැහැ. අපත් එසේමයි. එකක් එනවා ඒක යනවා. එතකොටම අප හිතනවා නෙවෙයි කොහෙන්දෝ තව එකක්. හැබැයි ඒකත් එවෙලෙම ඉවරයි. ආයෙත් තව එකක්. ඔය ආකාරයටම පන ඇති තාක් මේ සිටිවිලි මොහොතක් පාසා වෙනස් වෙමින් යනවා. මේ නොනැවතී වෙනස් වීම හෙවත් නොනැවතීම සරලවම මනසේ නොපැවතීම සරලවම මනසේ ස්වභාවයයි. මෙයයි අපට අහු නොවන වැදගත්ම මූලික කරුණ. මනස යනු වර්තමානයේ ඉවර වී යන නැවත මේ මොහොතට ගෙන ආ යුතු ස්ථිර සිතක් කියා දෙයක් නොවන බවයි මේ මූලික ස්වභාවයෙන් කියවන්න වෙන්නේ. මේක ඉතින් අපි කවදත් දන්න දෙයක් නේ කියලා ඔබ කියාවි. හැබැයි මේක වෙන විදිහ දැකලා නැතුව ඇති. අපි මේ උත්සාහ කරන්නේ ඒක දකින්න පුළුවන් විදියක් පෙන්වා දෙන්නයි. මනස යනු මොහොතෙන් මොහොතට මතුවී නැතිව යන ඊළඟ මොහොතේ ප්‍රතිස්ථාපනය වන සිදුවීම් පිළිබඳ සිතුවිලි මාලාවකි. මේ සෑම සිතුවිලි මනෝ මොහොතක්ම මතුවන්නේ යම් අරමුණක් සමග එකටමයි. මනසත් ඒ සඳහා පාදක අරමුණත් එකම සිදුවීමක පැති දෙකක් මෙන් එකවරම මතුවේ. දැකිය යුතු යමක් නොමැතිව දැකීමක් නැත්නම් දැක හඳුනා ගැනීමේ මොහොත ඇතිවිය නොහැක. ඇසිය යුතු යමක් නොමැතිව ඇසීමක් නැත්නම් අසා හඳුනා ගැනීමක මොහොතක් ඇතිවිය නොහැක. මේ ආදී වශයෙන් පෙනීම, ඇසීම, ගඳ සුවඳ රස පහස දැනීම, හිතීම යන කිසිවක් මේ අපිට සාමාන්‍ය වෙන කිසිවක් වෙන්නේ ඇස කන නාසය දිව ශරීරය මනස වෙත ගැටෙන යමක් පාදක කරගෙනමයි. එබැවින් ඔබ වාඩි වී කිසිවක් නොසිතන්න කියන උපදෙස, මනස හිස් කරන්න කියන උපදෙස, මනස හිස් කරන්න කියා බලහත්කාරයෙන් සිත නිශ්චල කරන්න භාවනාවක කරන උත්සාහය ඔබ උත්සාහ කර තිබෙන්නේ සිහිය ක්‍රියා කරන මූලික ස්වභාවයටම පටහැනි දෙයකි. ඔබ මේ මනසට අරමුණක් නොමැතිව පවතින්නේයි කියමින් බල කරයි. එය කිසිදා සර්වසාර්ථක වනු නොවනු ඇත. මන්ද එය මනසේ ස්වභාවයට සම්පූර්ණ පටහැනි බැවිනි. මේ ඊටා වැදගත්ය. මන්ද බොහෝ දෙනා භාවනාවෙන් පසු Taman තුළ යම් වරදක් ඇතැයි සිතමින් නැගී සිට භාවනාව අත්හරින්න තීරණය කරන බැවිනි. ඔවුන් විනාඩි 20ක් වාඩි වී සිටින විට මනස සිය ගණනක් අරමුණු වෙත පණී. එවිට ඔවුන් සිතන්නේ මට අවශ්‍ය සංයමය නැහැ. මට මේක කරන්න බෑ කියායි. ඔබ තුල කිසිදු වරදක් නැත. ඔබ ඇත්තටම සාර්ථකය. ඒ ඔබ දැක්කේ මනස එහි ස්වභාවික කාර්යය කරන ආකාරයයි. මතුවීම, අරමුණක් අල්ලා ගැනීම, නැතිව යාම, නැවත මතුවී ඊළඟ අරමුණ අල්ලා ගැනීම. මේ තමයි සැබෑම බුද්ධ දේශනාවේ සඳහන් සිහි පිහිටුවීමක ආරම්භය. එය දැකීමයි. නමුත් අපට එය ගැටලුවක් වූයේ ඇයි? හැමදාමත් මගේ මනස වර්තමානයේ නිශ්චලව තබා ගන්නේ කෙසේද යන්නට උත්තර සොයන වැරදි උත්සාහය නිසාය. මනස කිසිම තැනක ස්ථිරව නැති නොසිටී.
ඒ මනසේ නිවැරදි ස්වභාවයයි ඔබ ඒ අත්විඳින්නේ. එය මතුවෙයි, අල්ලා ගනි, නැති වෙයි. ඉන්පසු තවත් මනෝ මොහොතක් මතුවේ, ඊළඟ අරමුණ අල්ලා ගනි. විපස්සනා භාවනාවලද ඇත්ත ප්‍රශ්නය ඊට වඩා වෙනස්ය. මේ අල්ලා ගැනීම තුල සිදුවන්නේ කුමක්ද? අන්න ඒ ගැන සොයා බැලීමයි විපස්සනා භාවනාවක අරමුණ හැබෑම අර්ථය වෙන්නේ. අන්න ඒ සිදුවීම ඔබට සැබවින්ම දැකිය හැකිද? ඇත්තටම පුළුවන්. මේ අත්දකින මොහොත තුල සිදුවන ක්‍රියාවලිය අතිශය නිර්වද්‍ය ලෙස විස්තර කරන මදුපිණ්ඩික සූත්‍රයේ නම් සූත්‍රයක් ඇත. සෑම වතාවකම ඒ නැවත කියවන විට එහි ගැඹුර මා පුදුමයටපත් කරයි. හැකි සියලු දෙනා ඒ සූත්‍රය පරිහරණය කරන්න බලන්න. ඒ ඊතාදික සූත්‍රයක් නිසා අගහරියේ තියෙන වැදගත්ම භාවිතය බොහෝ අයට මගහැරියයි. ඇත්තටම පරිච්ඡේද 201 සිට තමයි අත්‍යවශ්‍යම කාණ්ඩය විස්තර කරන්නේ. මෙම සූත්‍රය ආරම්භ වන්නේ සිදුවීමක විස්තරයකිනි. දණ්ඩපාණි නම් පුද්ගලයෙකු බුදුන් වහන්සේ හමු වී මෙසේ අසයි. මෙම ශ්‍රමණයා උගන්වන්නේ කුමක්ද? බුදුන් වහන්සේ ඊතා කෙටි පිළිතුරක් ලබා දෙති. උන්වහන්සේ පැවසුවේ ලෝකයේ කිසිවෙකු සමග ගැටුම් ඇති නොවන ලෙසත් විවිධ හැඟීම් අනුව තවදුරටත් පුද්ගලයාගේ සිත පීඩාවටපත් නොකරන දුක්ඛ නිරෝධ කිරීම පිණිස පමණක් තමන් ධර්මය දේශනා කරන බවයි. දණ්ඩපාණිට තේරුම් නොයයි. ඔහුට ඒ සඳහා අවශ්‍යතාවයක් නොවිය. ඔහු නලල රැලි ගන්වා හිස සොලවමින් අප්‍රසාදයේ පළ කරමින් එතවින් පිටව යයි. පසුව ආයුෂ්මත් මහා කච්චායන ස්වාමින් වහන්සේ හිමියෝ බුදුන් වහන්සේගේ මෙම කෙටි දේශනාව විස්තරාත්මකව පැහැදිලි කරති. උන්වහන්සේගේ මේ විස්තර කරන්නේ මේ මොහොතේ අත්දැකීමක් ගොඩනැගෙන ආකාරය පිළිබඳ බුදුදහමේ ඇති ඉතාමත් සවිස්තරාත්මක පැහැදිලි කිරීම වලින් එකකි. සාවධානව අසා කියවා දැන දැක ගනිමු. මෙම ක්‍රියාවලිය පණ ඇති සතෙකුගේ ඇස කන නාසය දිව ශරීරය සහ මනස යන සෑම ඉන්ද්‍රිය දොරටුවකම සෑම මොහොතකම කිසිදු ව්‍යතිරේකයකින් තොරව ක්‍රියාත්මක වෙයි. වෙනත් සතුන්ට නොහැකි නමුත් උත්සාහයක් ඇති මනුෂ්‍යයාට පමණක් මේ ක්‍රියාවලිය අත්විඳ දැන දැක ගැනීමට හැකිය. අපි ඇසට හසුවන රූපයක් හඳුනා ගැනීම මොහොත සලකා බලමු. කන, නාසය, දිව, ශරීරය, මනස මේ එකම දේමයි වෙන්නේ. අපි ඒ නිසා ඇස ගැන පමණක් සලකා බලමු. 1. ප්‍රාණය සහිත ඇසකට. 2. ආලෝකය තුල රූපයක් මුණ ගැසුණු වහාම. 3. චක්කු විඥාණය හෙවත් ඇස අවදි වේ. ඔන්න ඔය කාරණා 3. ප්‍රාණය සහිත ඇසකට ආලෝකය තුල රූපයක් මුණ ගැසුණු වහාම චක්කු විඥානය හේවත් ඇස අවදි වේ. ওই කාරණා 3 පාලි සූත්‍ර පාඨයේ මෙහෙමයි කියන්නේ. චක්කුංච පටිච්ච රූපේච uppද්දති චක්කු විඥානං. දැන් මේ කාරණා 3 1 2 3 ඊ මොහොතේම එකට හමු වීම පස්සේ ලෙසයි විස්තර කෙරෙන්නේ. පාලි සූත්‍ර පාඨය තින්නං සංගති පස්සෝ. මේකී පස්සේ හේතු කොටගෙන වේදනාව උපදී. හෙවත් වින්දනයේ මතුවේයි. සූත්‍ර පාඨයේ මෙසේ කියයි. පස්ස පච්චය වේදනා. මේ වින්දනය රූපයක් හැටියට හඳුනා ගැනීම මේ සමගම මේ මොහොතේම වෙන ස්වභාවික ක්‍රියාවලිය. ඒ තවත් ස්වභාවිකම තත්වයක්. මේ ස්වභාවික ක්‍රියාවලියක් ලෙස අපි දකින්නේම නැහැ. අපි පුරුදු පරිදි මේ මම ඒ නිත්‍ය රූපයයි දකින්නේ කියන පුරුද්දයි අපිට තියෙන්නේ. මේ තමයි අවිද්‍යාව. මේ අවිද්‍යාව නිසාම ඒ රූපයේ පිළිබඳ සැපදායක, දුක්දායක හෝ උපේක්ෂා සහගත හැඟීම් අපි එකතු කරනවාමයි. ඇත්තටම මේ වේදනා වින්දනය දක්වා ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම පුද්ගලයෙකුගෙන් තොර වූ ස්වභාවයක් පමණයි. ඒ තමයි සත්‍ය. ඒ තමයි ස්වභාව ධර්මය. පණ ඇති ඕනෑම සතෙක්ට පේන, ඇහෙන,
විඳින හිතන මොහොතයි මේ. ඒක හැම විටම නැවත නැවත වීමක් තමයි මේ වෙමින් පවතින්නේ පණ තියෙන තාක්කල්. ඇස කන නාසය දිව ශරීරය මනසට රූප මුණ ගැසේ. අදාළ විඥානය මතුවෙනවා. ඒ පස්ස මොහොතට ආවේනික වින්දන වේදනාව හට ගන්නවා. මෙතෙක් මෙහි කෙනෙකු කිසිවක් කරන්නේ නැත. කෙනෙක් කොහෙත්ම මෙතන නැත. මේක ස්වභාවිකවම විද්‍යානුකූලව ගත්තත් ඇසට එන ආලෝක කිරණ ඇසේ කණිනිකාව මත පතිත වී ඒ සඳහා යම් මොළයට සිග්නල් එකක් ලබා දීම කියන ස්වභාවික කටයුත්තයි මේ අපි කතා කරන්නේ. ඉන්පසු සූත්‍රයේ විස්තරය මේ ස්වභාවය නොදත් මේ සාමාන්‍ය පුද්ගලයා තමා හදන අයුරු පහදා දීම සඳහා මෙසේ සඳහන් වෙනවා. යම් වින්දනයක් දැනෙන විට එය ඇති යමක් ලෙස හඳුනා ගනී. එසේ හඳුනාගත් වස්තුව පිළිබඳව සිතයි. සිතන දේ තවදුරටත් විස්තර කරමින් ගොඩනගයි. සිඳි වූයේ ස්වභාවික ක්‍රියාවලියක් පමණක් වුවද දැන් හදිසියේම මම තමා යන හැඟීමක් මතුවේ. දැනෙන කෙනෙක්, හඳුනා ගන්නා කෙනෙක්, සිතන කෙනෙක් ලෙස පුද්ගලයා ගොඩනැගීම ආරම්භේ. ඇත්ත වශයෙන්ම මේ දැනගන්න ස්වභාවය පස්සය ඇතිවිය යුතුද නැද්ද යන්න කිසිවෙකුට තීරණය කරන්න පුළුවන් කමක් නැත. ඒ කියන්නේ පස්සය දක්වා සිදුවීම අපිට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක ස්වභාවික ක්‍රියාවලියක්. අපිට තීරණය කරන්න බෑ. ඇහැරිලා තියෙනවනම්, පන තියෙනවනම් ඒ වෙලෙට ඒ රූපය වැටෙනවා. ඇහක් කියන එක ගොඩ නැගෙනවා කියන එක තව විදිහකින් කියනවනම්. කුමක් දැනිය යුතුද යන්නද කිසිවෙකු තෝරාගන්නේ නැත. නමුත් මේ ස්වභාවය වින්දන වේදනාවත් ඇති වස්තුවක් හඳුනා ගැනීමත් අතරතුර මෙය අත්විඳින කෙනෙක් සිටී යන හැඟීම හොර රහසේම රිංගා ගනී මතුවේ. එම මම යන හැඟීම මතු වූ විගසම මනසේ විස්තර කිරීම ආරම්භ වේ. ඉන්පසු එම විස්තරණය කළ යන් සංජානනය නැවත එම පුද්ගලයා වෙත හැරී අතීතය, වර්තමානය සහ අනාගතය සම්බන්ධයෙන් ඔහුගේ සිත වටලා පීඩා කරයි. මෙය ප්‍රපංචකරණය ලෙස ධර්මයේ විස්තර කෙරේ. මේ අගභාගයේ මහා කච්චායන ස්වාමීන් වහන්සේ භාවිතා කරන පාලි වචනය වන්නේ සමුදාචරಂತಿ යන්නයි. එහි අදහස වන්නේ වටලා පීඩා කිරීම, සිත අල්ලා බැඳ ගැනීම යන්නයි. මනස විසින්ම ගොඩ නැගූ අදහස්ම නැවත එම පුද්ගලයා වෙත පැමිණ ඔහුගේ සිත යටපත් කරයි. මෙම ක්‍රියාවලියම කන, නාසය, දිව, ශරීරය සහ මනස යන සෑම ඉන්ද්‍රියකටම එකම ආකාරයෙන් සිදුවේයි. කිසිම වෙනසක් නැහැ. එකම වෙනස ආලෝකයේ වෙනුවට ශබ්දය කනට නම් ඒ ආකාරයෙන් පතිත වීම වෙනස් වීම පමණයි. මෙය සමහර විට පමණක් සිදුවන දෙයක් ලෙස මහා කච්චායන හිමියෝ කෙසේවත් විස්තර නොකරති. මේ සෑම අත්දැකීමකටම මේ මොහොතේ වෙන ඕනෑම අත්දැකීමකට ස්වභාවික ව්‍යෝහයයි. ස්වභාවික සංසිද්ධියක් මම කරන ක්‍රියාවන් ලෙස දකින තුරා කිසිවෙකු මේන් කිසිවිටකත් නිදහස් නොවේ. දැන් මෙහි ගැඹුරු අර්ථය ගැන සිතා බලන්න. ඔබ මම මලක් බලනවා යයි කියන විට ඔබ සිතන්නේ මේ මොහොතේම සැබෑ දෙයක් සමග ඍජුවම සම්බන්ධ වී සිටින බවයි. නමුත් එම අත්දැකීම ඔබට දැනෙන මට්ටමට වන විටත් මනස, ස්පර්ශය, වේදනාව, හඳුනා ගැනීම, සිතීම සහ විස්තර කිරීම යන සියලු පියවර හමාර කරලා තියෙන්නේ එතකොටත්. ඇත්තටම ඇත්තනම් ඔබ අත්විඳින්නේ මල නොවේ. ඔබ අත්විඳින්නේ මල ඇසුරෙන් මනස විසින් මේ මොහොතේ නිර්මාණය කළ අවසන් ප්‍රතිඵලයයි. අර මුලින් කී වඳුරාගේ උපමාව මතක තබා ගන්න. මනස කිසි විටකත් නව අරමුණු අල්ලා ගැනීම නතර කරන්නේ නැත. එය අලුත් අත්තක් අල්ලා ගන්නා සෑම අවස්ථාවකම
මෙම සම්පූර්ණ ක්‍රියාවලිය නැවත ආරම්භ වන්නේ සම්පූර්ණයෙන්ම අලුත්ම නැවුම් අත්තක් නොහොත් අත්හැරණු අත්ත අතහැර දැමීමත් සමග බව ඇත්තටම ඇත්ත වුවත් අප කෙසේවත් එය අත් නොහරයි. අප එය නොදකි. අප අල්ලාගත් අත්තම නැවත අල්ලා ගන්නවා කියන මායාවක ගැලී වාසය කරයි. ස්පර්ශය, වේදනාව හඳුනා ගැනීම, සිතීම, විස්තර කිරීම. අත්තක් අල්ලාගත් විගසම මෙම දාමය අලුත්ම වී ක්‍රියාත්මක වෙනවා මිස පවතින එකම අත්තක් නොහොත් එකම රූපය නැවත නැවත දකින්නවා නොව ඒ මොහොතේ නැවත නැවත සිදුවන හඳුනා ගැනීමේ මේ ක්‍රියාවලිය හෙවත් දාමය හුස්ම උණුසුම ඇතිතාක් වෙන බවයි පරම සත්‍යය. මේ හඳුනාගත් මොහොත අතහැර ඊළඟ අත්ත නොහොත් ඊළඟ හඳුනා ගැනීමේ මොහොත අල්ලාගත් විට එම දාමයම නැවත ක්‍රියාත්මක වෙයි. මෙන්න මේ නිසයි ඔබ විනාඩි 30ක් භාවනා කළ විට මනස සිය ගණනක් අරමුණු අතර පවතින බව පෙනෙන්නේ. එය එසේ වීම පිළිබඳ සත්‍ය අවබෝධ සමග දකින විට ඉවර වෙන මොහොත අතහැරීම සාර්ථකව පුහුණු කිරීම තවදුරටත් අභියෝගයක් නොවනු ඇත. මෙතෙක් වූයේ ඔබ අසාර්ථක වීමක් නොවේ. දැන් ඔබ දකින්නේ මනස තම ස්වභාවික කාර්යය ඉටු කරන ආකාරයයි. ඒ තුලින් නොපැවතීම පිළිබඳ යථාර්ථය මතු කර ගැනීමට දැන් බුද්ධිමත්ව කටයුතු කරන්න පුළුවන්. ඒ අනුව ඇත්තටම මේ මොහොතේ ඔබ අවධානයෙන් ඉවතට ගොස් නැත. ඔබ මේ අත්දකින්නේ මනස තම ස්වභාවයෙන්ම කිරීමට සැකසී ඇති එම කාර්යය කරන ආකාරයයි. බොහෝ දිනා නොසලකා හරින වැදගත්ම කරුණ මෙයයි. මහා කච්චායන හිමියන් එසේ විස්තර කළ සංජානනය අතීතය, වර්තමානයේ සහ අනාගතය පිළිබඳ සම්බන්ධතා හදන පුද්ගලයාගේ සිත වටලා පීඩා කිරීම අනිවාර්යම අංගයක් වෙන බවයි. තවදුරටත් මේ මොහොත පිළිබඳ සැබෑ ක්‍රියාවලිය විස්තර කරගනිමු. ඔබ දැන් මේ මොහොතේ දකින සාසනදී පවා ඒ හඳුනා ගැනීම වෙන විටත් මේ සම්පූර්ණ මනෝ ක්‍රියාවලිය හරහා ගමන් කර අවසන්ය. මේ මොහොතේ දැන හඳුනා ගැනීම වෙනුවෙන් මොහොතකට ප්‍රථම යමක් තිබුණා නොව මේ මොහොත වෙනුවෙන් දැන් සිදුවෙන හඳුනා ගැනීම වෙනුවෙන් එකතු වෙන කාරණා තුනක් අනුව මතුවෙන පස්සය තින්නම් සංගති පස්සෝ පමණක් මේ මොහොත වෙනුවෙන් හේතුව වෙන බවයි. මේ අනුව හැම දැනගැනීම සඳහාම දැනගෙනෙන මොහොතක්ම නැවුම් අලුත්ම පස්සයක් හදන වේදනාවක් මිස ඔබ පැමිණ බලා සිටින කිසිදු දැන හඳුනා ගැනීමකට පිරිසිදු සැකසීමකට පෙර තිබුණු වර්තමානයක් තිබුණේ හෝ තියෙන්නේ නැත. කොටින්ම හැම මොහොතක් වෙනුවෙන්ම සකස් වෙන නැවුම් තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා දාමයක් නැවත නැවත පන ඇති තාක් සිදුවේ. මේ දැන් මොහොත මේ මොහොතේම පෙර නොපැතීම හටගෙන ඉතිරි නැතිව නිරුද්ධ වීමේ සැබෑම අත්විඳීමයි මේ ඔබ විඳින්නේ. මෙය මෙතෙක් ඔබ අත් නොවින්දේ නම් අනිවාර්යයෙන්ම අත්විඳිය යුතුම සත්‍ය අවබෝධයයි. ඔබ මේ යථාර්ථය අතහැර පුරුදු පරිදි මම තමයි දකින්නේ. ඒ තියෙන පවතින දේ තමයි මම දකින්නේ කියන පුරුද්ද අනුව තවදුරටත් සිටීනම් ඔබ යම් දෙයක් අත්විඳින විට ඒ වන විටත් මනස එය සැකසී නාමකරණය වී ඒ පිළිබඳ කතාවක් ගොඩනැගීමට පටන්ගෙන ඇත. මෙම දේශනාවේ පිළිගැනීමට අපහසුම කරුණ මෙය විය හැකි නමුදු අනිවාර්යයෙන්ම උත්සාහවන්තයාට අත්විඳින්න පුළුවන් අත්විඳිය යුතු යථාර්ථයත් එයම වේ. සැබෑ සත්‍යය එසේ වී නමුදු ඔබ දන්නා ආකාරයේ වර්තමාන මොහොත පවා දැනටමත් මනස විසින් ගොඩනගන ලද නිර්මාණයක්මය. පසුවදන මේ කරන්න බලාපොරොත්තු වෙන වීඩියෝ මාලාවක් වශයෙන් මේ ආර්යයන් වහන්සේලාගේ ඉංග්‍රීසි දේශනාවල ට්‍රාන්ස්ක්‍රිප්ට් අරන් ඔබ වෙනුවෙන්
නැවත වරක් හමුවීමට බලාපොරොත්තු වෙමි. මොකද මේක නැත්නම් හුඟා දිග වෙන නිසා. ඒ අනුව මේ කොටස මෙතනින් අවසන් වන අතර මේ මදුපිණ්ඩික සූත්‍රය සමග සම්බන්ධ කරන්න හැකි විදිහේ සිහි පිහිටුවා වාසය කිරීමට අවශ්‍ය අංග අවශ්‍ය අනිකුත් සූත්‍ර එකතු කරන ලද මේ දීර්ඝ දේශනා නැවතත් ඔබ වෙනුවෙන් ඉදිරිපත් කරන්නට කොටස දෙවෙනි කොටස වශයෙන් බලාපොරොත්තු වෙමි. එතෙක් අද මේ කරන ලද වීඩියෝව නැවත නැවතවත් අසා මේ කියන කතන්දරේ මේ මොහොතේ මේ මගේ ශබ්දය ඔබට ඇහෙන විදිහත් ඒවා ඔබ අවබෝධ කරගන්නා විදිහත් දැන හඳුනා ගැනීම කියන ක්‍රියාවලිය මේ වීම කොහෙත්ම විදිහකට නෙවෙයි වෙන්නේ මේ විදිහ තමයි වෙන්නේ. ඉතින් නමුත් ඒක තමන්ම අධ්‍යයනය කරලා තමන්ටම තේරුම් ගත්තට පස්සේ මොකද්ද වෙන්නේ අපිට මේ තරම් අනිත්‍ය මොහොතකට මේ හැදෙන මොහොතේ තියෙන අනිත්‍යතාවය කියන සිතිවිලි මොහොතේ අනිත්‍යතාවය පැහැදිලිවම දර්ශනය වීමත් සමගම කිසිසේත් මේ කෙරෙහි ඇලෙන්න ගැටෙන්න යන්න අවශ්‍යතාවයක් ඇති නොවන තත්ත්වය දක්වා වර්ධනය කරගන්න පුළුවන් වෙන මාර්ගයකට අවතීර්ණ වෙන්න පුළුවන්. අන්න එතෙන්ට එන්නයි අපි මේ මොන දේ කළත් කරන්න අවශ්‍ය වෙන්නේ. එහෙම නැත්නම් ඇත්තටම මොකද්ද මේ කරන දේ තේරුම කියලා කෙනෙක්ට අහන්න පුළුවන්. පැහැදිලිවම ඇත්ත. කාලා බීලා ඇඳලා ඉන්නවා කියලා හිතන කෙනෙක්ට ඒ විදිහටම ඉන්න අරින්න. නමුත් උත්සාහවන්තයෙක්ට මෙතනදී මේ වෙන සංසාරයේ පිළිබඳ සැබෑ අවබෝධය ලැබමින් සංසාර විමුක්තිය ළඟා කර ගැනීමට හේතු වාසනා තියෙන ඕනෑම කෙනෙක්ට මේ උත්සාහයේ යෙදෙන්න ආරාධනා කරමින් අද දවසේ මේ කොටස අවසන් කරනවා. නැවත හමු වෙමු. ත්වන් සරණයි.